Hi, good morning. අපි අද අවුරුදු ට්‍රිප් එක යන්න. දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් බලමු අද අපි කොහොමද එන්ජොයි කරන්න කියලා. ඉතින් දැන් අපි කට්ටියත් එක්කම වාහනයට නගින්න තමයි හදන්නේ. අපේ අම්ම ස්ලයිපර් හොයනවා. ස්ලයිපර් කියන්නේ අපි අනිත් බල්ලා ග්‍රේසෝ නම් අක්කට දුන්නා බලාගන්න කියලා අපි ගිහින් එනකන්. එයා දාලා ගිය නිසා ඉතින් අපේ අක්කටත් යන්න විදිහක් නැහැ. ඔන්න බලන්නකෝ. මගදී කන්න කියලා ගත්ත බිස්කට් එක එයා ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා කනවා. ඉතින් අපි දැන් කොහෙද යන්නේ කියලා ඔයාලා හැමෝම දන්නවා ඇති. මොකද thumbnail එක දැක්කහම ඉතින් දන්නවනේ. ඉතින් ඔන්න ඔහොමයි අපි ට්‍රිප් එක යන්න පටන් ගත්තේ. මතකයේ රංචු ගැහුණා යටි හිතේ පොපියමින් ඒනමවුණා සංසුන් සුසුම්ද කැලබී ඇයිද මොකදැයි එසුවා රාගයේ චන්ද්‍ර හැඟුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයිලසේ මුමුණා මේ ශෝක ගීතේ කවුරුවන් දන්නේ නෑ මා ඉන්න අපි දැන් උදේට කාලා චුට්ටක් වෙලා හිටියා. ඉතින් වාහනෙන් එළියට බැලලා මොකද යනවා ඉවරයක් නෑනේ. මෙයාලා තමයි අපිත් එක්ක අද අවුරුදු ට්‍රිප් එක යන්නේ. අක්කට එන්න උනේත් නෑ මොකද ග්‍රේස් නිසා. ඔසුර අයියට එන්න උනේ නෑ ෂොප් එකේ හින්දා. ඔන්න අපි දැන් ආයේ යන්න පටන් ගත්තා. ඉතින් අපි කොහේ හරි යනවා නම් අපි අනිවාර්යයෙන්ම සමන්දවියන්ට පඳුරක් දාලා වැඳලා තමයි යන්නේ. ඒක අපිට ආශිර්වාදයක් වගේම තමයි. දැන් ඒක අපිට පුරුදු වෙලා. කොහේ හරි දුර ගමනක් නැත්තම් අපිට තියෙන මොකක් හරි හොඳ වැඩක් කරන්න යන වෙලාවක අපි අනිවාර්යයෙන්ම සමන්දේවාලයට ගිහිලා තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඒක දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඔන්න දැන් අපි උඩවලව ඩෑම් එක හරි යන ගම. වෙනදට යද්දි නම් මෙතනින් බැහැලා ෆොටෝ එකක් හරි අරගෙන යනවා. ඒත් මේ ටයිම් එකේ බැස්සේ නෑ. ඒ ටයිම් එක හරිම අවුවයි. ඉතින් ඒක නිසා අපි දිගටම ගියා බලාගෙන. ඔන්න මග යද්දි අපිට හම්බුණා යාළුවෝ. එයාලා පාරයිනට ඇවිල්ලා එයාලගේ ටයිම් එකක් ඇති. සමහර විට ඔය කෑම දෙනවා එහෙමනේ. ගොඩක් ටුවරිස්ලා එහෙම එනවා බලන්න එනවා. ඉතින් ඒක නිසා ඒ වෙලාවටම එයාලත් ඇවිල්ලා. අපි දැන් ආවා ඉන්න තැනට. අපි අද නතර වෙන්නේ පිල්ග්‍රීම්ස් රෙස්ට් හවුස් එකේ කතරගම. මොකද අපි වන් ඩේ නයිට් එකක් හින්දා ලෝ බජට් රෙස්ට් හවුස් එකක් ගත්තා. මොකද අපි දවස් ගාණක් නතර වෙලා ඉන්නේ නෑනේ. ඉතින් අපි ලෑස්ති වෙලා දැන් මේ කිරිවෙහෙරට යන ගම. අපි ඉතින් දවල්ට කාලා හැම හවස් වෙලා තමයි කිරිවෙහෙරට යන්න ගත්තේ. මේ ටයිම් එක ඇත්තටම මාර නිදහස් ටයිම් එකක්. නැත්තම් අපි දවල්ට ගියා නම් අවුවේ එහෙට මෙහෙට දුවනවා. එතකොට පහන් පත්තු කරන්න අමාරුයි. මොකද අවුවත් එක්ක දවල්ට ඇත්තටම අපි කරගන්න යන දේවත් අපිට කරන්න නිදහසක් නැහැ. ඒත් කිරිවෙහෙරට මේ වෙලාවේ ගිහිල්ලා ඊට පස්සේ කතරගමට පූජාව තියන්න හවසක ගිහිල්ලා ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් ඔයාලත් කතරගම යනවා නම් හවස් වෙලාවක යන්න. ඇත්තටම මාරුම නිදහස්. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී දැන් අපි කතරගම දේවාලයට ආවා. අපි පූජාවට්ටියට පළතුරු ගත්තේ මග එද්දී.
ඉතින් ඒක නිසා අපිම තනියෙන් හදාගත්ත හින්දා අපි කිරිවේලෙන් චුට්ටක් ඉක්මනට ආවා. දැන් මේ අපි පූජා වට්ටි හදාගෙන කතරගම දේවාලයට යන ගමන්. අපි යන වෙලාවේ ගොඩක් සෙනග හිටියේ නෑ. ඉතින් අපිට පූජාව වෙලාවේ ඉස්සරහටම ගිහිල්ලා ඒ ඇතුලේ පූජාව බලන්නත් පුළුවන් වුණා. එතකොට අපි මුරුතැන් පූජාව කෑවා. ඒ වගේම තමයි ගොඩක් වෙලා අපි දේවාලේ හිටියා. ටිකක් රෑ වෙනකන් ඊට පස්සේ තමයි අපි දේවාලෙන් ආවේ. ආව ගමන් අපි කන්න ගියා. මහන්සියයි බඩගින්නයි හින්දා ඇත්තටම අපි කාලා වෙලා නිදාගත්තා. ඔන්න දෙවනි දවස. ගෙදර එන්න කලින් අපි ගියා සෙල්ල කතරගම. මම පළවෙනි පාරට තමයි සෙල්ල කතරගම ගියේ. කතරගම ගියාට කවදාවත්ම සෙල්ල කතරගම ගිහිල්ලා නැහැ. ඉතින් ඔන්න අද පළවෙනි පාරට සෙල්ල කතරගම ආවා. මුලින්ම අපි දේවාලයට යන්න කලින් අපි ගියා බෝධියට එහෙම බුදුන් ඇඳලා එන්න. ඊට පස්සේ තමයි අපි පහලට ආවේ. ඉතින් පහලට එද්දි ගණපති දෙවියන්ගේ පූජාවකුත් තිබ්බ. අපිටත් ඒකට ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් අපිත් ඇවිල්ලා පොරි දැම්ම මාළුන්ට. ගොඩක් අය පොරි දානවා. එයාලත් පැන පැන කනවා. අපි ලන්ච් එකට ගාල්ලේ ගියා. අපි මේ පැත්තෙන් ගෙදර යමු කියලා කට්ටියත් එක්ක කතා වෙලා ඊට පස්සේ අපි පුංචිලා ගෙදර ගියා ලන්ච් එකට. ඉතින් දැන් හවස් වෙලා අපි බීච් එකටත් ආවා. ගාල්ලේ ආවම බීච් එකට නොයා ඉන්නත් බෑනේ. චුට්ටක් වෙලා ඇවිදලා රැල්ල පාගලා ඊට පස්සේ අපි ගෙදර ආවා. ඉතින් ඔන්න මගේ අවුරුදු ට්‍රිප් එක මෙතනින් ඉවරයි. ඔයාලා මගේ අවුරුදු ට්‍රිප් එක බැලුවා නම් අමතක නොකර ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ලස්සන කමෙන්ට් එකක් දාන්න. මං එන තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙන්නම්. බයි.